අයිබන් ඔබ සාදරෙන් ඔබ පිළිගන්නවා ෆෙල් බයි එනර්ජී අපේ අලුත්ම එපිසෝඩ් එකට අද අපි එහෙම ඉතින්ම ලංකාවේ රේසිං ගැන ප්‍රධාන වශයෙන්ම කතා බහ කරන්න සූදානම් වෙන්න. හැබැයි ලංකාවෙන් කතාව පටන් ගත්තට ලංකාවේ කතාව ජාත්‍යන්තර කරලියට අරගෙන ගිහින් ලංකාවේ අපේ රේසිං පිළිබඳව අපේ තත්ත්වය පිළිබඳව ඒක ජාත්‍යන්තරයට හඬගා කියපු ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කළ දේශීය ප්‍රමුඛයත් එක්කයි අද මගේ කතාව දිගහැරෙන්නට නියමිතව තිබෙන නිසා ඔබට බොහොම කෞරණීයව ආරාධනය කරනවා අද ෆිල්ම් බයි එන්ජි සමගින් මේ එපිසෝඩ් එක ඉවර වෙනකන් රැඳෙන්න කියලා. ලංකාවේ මොඩර් රේසිං වල ලෙජන්ඩ් සබවෙන්න ඔක් තමයි පුරාවෘත්තයක් බඳු ක්‍රීඩකයෙක්. අපි ඔවුත් එක්ක කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙනවා. ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කළ දේශීය ශූර තාවකයා දිලන්ත මාළගම දිලන්තය අයිබන් කියලා පිළිගන්නවා. අපි කතාව පටන් ගමු. කියන්නේ ඔබේ රේසිං ජීවිතේ ලයිෆ් එක පිළිබඳව අපවල් කරලා බලුවම පුදුමාකාර කැලකලින් පිළිච්ච රගල්ල කරපු ලොකු සතුටක් ලබා දුන්නු තැනකින් ඔබේ රේසිං පටන් ගන්න. කියන්නේ අත්හරින්න විදිය තැනකින් මේක අල්ලගත්ත කෙනෙක් ඔබ. අන්න ඒකයි ඔබේ කතාවේ වටිනාම දේ බවට පත් වෙන්නේ. නැවුනේ කරලා එතනින් නම් නැති කැපකිරීම කරලා ඒසියල් නැති අවසානයේදී ලංකාවේ ජාත්‍යන්තර සන්නාමයේ බවට රේසිං වල පරිවර්තනය වෙන්න ඔබට පුළුවන්කම හම්බුණා. මම කැමති ඒ ටික මතක් කරගෙන පොඩ්ඩක් ඉතිහාසයේ රේසිං පටන් ගත්ත විදිය ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මම රේසිං පටන් ගත්තේ අවුරුදු 16 දී. ඉතින් රේසිං පටන් ගන්න හේතු වුණේ මම අවුරුදු 14 විතර හොලිවුඩ් චිත්‍රපටයක් නරඹුවා සිද්ධ වෙන රේසිං. ඇත්තටම මේ මම පොඩි කාලේ මම යාළුවෝ අම්මා අප්පච්චි හරිම සැරයි. ඉතින් ගාන්න බයින් විතරයි මට කතා කරන්න. ඉතින් අම්මා ජීවිතේ හැමදේම හොඳ දේවල් කියලා දුන්නේ අම්මා. ඉතින් අප්පච්චි මම හරි ආදරේ. නමුත් අපි දෙන්නගේ එහෙම කුල්පංකමක් තිබෙන්නේ නැහැ. ඉතින් අම්මා චූටි කාලේ ඉඳන් මම දොස්තර කෙනෙක් වෙන්න. මම කියන්නේ මම ආනගෙන නයි දොස්තර වෙන්න ඕනේ. ඒකට කියලා දොස්තර කෙනෙක් දෙන්න තව කෙනෙක්ගේ ජීවිත කියලා නෑ. යා අම්මා හරි ආයි කැප්ටන් අම්මු බුලව කරන්. ඉතින් මම ඒ සීන් සබෑ කරගන්න පන්ති හොඳට ඉගෙන ගත්තා. නමුත් මේ අවුරුදු 10 මේ චිත්‍රපටේ නළුවෙන් පස්සේ මට හිතුණා මට ඇත්තටම ජීවිතේ කරන්න ඕනේ දේ මේක නෙවෙයිද කියලා මට තේරුණා ඒ වෙලාවේ. ඉතින් මම පොඩි කාලේ මොටර් සයිකල් වලට කාරට පොම ආසාවෙන් මට අවුරුදු 7-8 ගෙති මොටර් සයිකල් පදින්න පුළුවන් කාර් වලට පුළුවන්. ඒ හොරෙන් තමයි ගෙදිට අපස්සිය ගත්තේ තමයි ගෙදෙට්ටත් හොරේ. ගෙදෙට්ටත් හොරේ. ඒ කියන්නේ ස්කූල් එකේ නිමාරට ආපුවම පොඩි කිගලා මම පාලේ අපච්චි දෙලත් පස්සේ අක්කයි නංගි ගෙදර වැඩ කරන්නේ කාර්යම් සෙනි පාත් තනු කරලා ඒකෙන් තමයි මේ අපස් නැගින්න කලින් ආපහු යනවා දාන්න. ඉතින් එහෙම පුරුදුලා තිබ්බේ අපි තරම බල්පෝ කියන කරන්න එපා. මොකද දැන් මේ වගේ කෝකාන් කියලා නේද? ඔගොල්ලෝ දවසක විතර මේ අපිට පුළුවන් මේ ඕනත් පාරේ සිද්ධ වෙන දේවල් තමයි බලන්නයි. අපිට ඒ කාලේ ඒවා තිබ්බේ නැහැ. ඒකෙන්ද මේ දැන් ස්පීඩ් එකේ තියෙන ඕන කෙනෙකුට අවුරුදු 2-3 ඉන්නර පුතෙන් තුනක්. ඉතින් ඇත්තටම මේ ඉතින් ඉස්සපටේ නරඹුවාම මට හිතුණා ඇත්තටම මට ආසදී ජීවිතේ මේක නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ ඉස්සෙල්ලාම අවුරුදු 16 දී මොටර් සයිකල් රේස් එකක් පැද්දි මගේ අප්පච්චිගේ අම්මා මට එස්ලෝ Honda CB ලිෆ්ට් එක ගන්න බෑ. අප්පච්චි කිව්වා අල්ලනට අප්පච්චි කැම්පේ නැහැ නේ. ඉතින් ඒකෙන් තමයි පළවෙනි රේස් එක කරේ. ඉතින් මම කුරුණෑගලින්ලා කටුකුරුද්දට පැදගෙන ගිහිල්ලා තමයි පළවෙනි රේස් එක කරේ. පළවෙනි රේස් එකම ජයග්‍රහණය කළා. ඒක තමයි රේස් වල මුල්ම ආරම්භය. ඊට පස්සේ ඔබේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් වඩ පත් වෙන්නේ ඉන්දියාවේ ඔබේ ගමන. ඒක හරි පුදුමාකාර. ඒක වෙනම චිත්‍රපටයක්. මම හිතනවා ඒක ෆිල්ම් කරන්න පුළුවන් කියලා වෙනම කවදා හරි දවසක. චිත්‍රපටයක් බඳු කතාවක්. ඒ හින්දා මේ කතාව මගේ හැරලා යන්න පුළුවන් කමක් නැහැ. අපි මේ කතාව පොඩ්ඩක් කෙටියෙන් කියගෙන යමු. මම මේ 50cc එකේ පළවෙනි රේස් එකේ දින්නේ පස්සේ එදා මම බලන් හිටියේ ඒ වෙලාවේ තිබ්බ හොඳ ඉවෙන්ට් එක තමයි රේසිං අන්ලිමිටඩ්. එතකොට ඒකේ ලංකාවේ මේ ජනප්‍රියම දාවකෝ රාජකලා යුද්ධාසන් යාත්‍රා ඩැලස් මාර්ටින්ස්ටයින් ඉදලෙත් පො ලංකාවේ හොඳම කට්ටිය තරඟ වැදුනා මේ රේසිං අන්ලිමිටඩ් කිලෝමීටර්. ඉතින් මට ඒක දැක්කම හිතලා මේක දැන් මට ඕනේ අර චිත්‍රපටයේ තිබ්බේ මේ ඊළම පෙළේ රේසිං නේ. ඉතින් ඒකට යන්න මට මේ දැන් මේ ඉවසීමක් නෑ මට. ඉක්මනට යන්න. ඉතින් දැන් මම බැලුවා 50cc ගිහිල්ලා මේකට තමයි යන්න ඕනේ කියලා. ඉතින් ඒකට මොටර් සයිකල් එකක් මම දන්නවා අපච්චි කවදාවත් තරන් දෙන්නේ නැහැ කියලා. දැන් මම 50cc මම කල්පනා කරන ඊළඟට කෙලින්ම 350 එකට යන්න. ඉතින් 50cc નો 350cc. ඔව් ඒක ටිකක් කන්නේ කිලෝමීටර් 80ට 85ට යන්නේ 200 ගණන්.
මට අර හැම වෙලේම මගේ ජීවිතේ තියෙනවා මට කරන්න ඉතලොත් මම කරනවාම මට ඒ විශ්ව ශක්තිය තියෙනවා මගේ ඇතුලේ ඒක තියෙනවා. ඉතින් මේ මම දැන් මම දන්න අපච්චි කරන් දෙන්නේ කියලා අක්කට රැකට එනවා කිව්වා. ඒ වෙන මට හරි ආවේ කට්ටිය හැම දෙයක්ම ඉතින් මම මෙන්න කැපුණා මම කිව්වා අපිට කොහොමද මට ප්‍රේරිත කරන්නේ. දැන් අපච්චිට මේ අක්කයි නංගි හැමදාම ගෙඩි කියලා මේ කරදරයක් වුණා. ඊට පස්සේ කිව්වා මේ අරන් දෙන්නම්. හැබැයි කවදාද මොකද ඒ දවස්වල මම පාරේ පැනලා හැමදාම අඬු කඩා ගන්න. අන්තිමට ගෙදර මේ කැඩින් මෙතන දෙන මහත්තයෙකුත් නතර කරගෙන හිටියා. ඒ තරමට අතපය කඩා ගන්න. ඉතින් හැබැයි දෙන්නම්. හැබැයි එක සැරයක් හරි හප්පුණා තුවාල වෙනවා අඳුරක් පුර පොන්ද වෙන්න ඕනේ අය ඩ්‍රෙස් පදින්න ලයිසන් කැන්සල් වාරි ඕන දෙයක් මනකල බොරුව ටිකෙන් කියලා ඔන්න ගිහිල්ලා පොළ මේ දවස්වල කියා මේ චන්දක පොස්ට් එකකින් අපේ ස්ලයිඩ් එකේ ඉතින් එයාගේ තිබ්බා ක්‍රීඩිටි අපිටන්න ඉතින් ගිහිල්ලා අරගෙන දුන්නා මට ඇත්තට මම ඉස්සෙල්ලාම මේක පදින්න තියා අල්ල ගන්න පුළුවන් කියලා බයිසිකල් රුපි මම අර කෙට්ටුයි වයසස් දැන් අවුරුදු 16 නමුත් මේ ඉතින් ඒ බයික් එක අරගෙන ඇත්තටම මේ දවස්වල මොසයිකල් රේස් කියන්නේ මේ දැන් ස්ටාර්ට් කරලා තියලා එහෙම නැහැ මේ දවස්වල නෙවෙයි තල්ලු කරගෙන ගිහලා ස්ටාර්ට් කරගෙන යන්න ඕන. ඉතින් මේක හරි බරයි. ඉතින් දැන් මට මේ බයික් එක අරන් දුන්න එකන අටකොම් එක ගිහලා ඉතින් ටිකක් පරින්න පුරුදු කරා. මට පහක් ඇද්දි එයාට වඩා මං වේගවත්. ඉතින් එයාට තිතා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ පළවෙනි රේස් එක තිබ්බේ කුරුණෑගල. ඉතින් ගමේනේ. ඉතින් 350 පදෝ පළවෙනි රේස් එක කුරුණෑගල. ඉතින් ඒකේ පළවෙනි රේස් එකේ තුන්වෙනි ආවා. ඉතින් ඒ තරමට සාර් කරගන්න බැරුව ටිකක් කළා ගිහින් ඊට පස්සේ දෙවෙනි රේස් එකේදී අප්පච්චි නැයි සන්තෝෂේ තුන්වෙනි ආවා ගමේ චියර් එක ඔක්කොම තියෙනවා දෙවෙනි රේස් එකේදී මම මේ ගොඩක් ඉස්සලා ගියේ කියලා පළවෙනි එක තරගවන්නේකට වැටලා ඔය කකුල් ගැට්ටා. අප්පච්චි ඊට පස්සේ ආය පදින්නේ නැහැ කියලා නමුත් ඉතින් නතර කරේ නැහැ. හැබැයි මට ඉප්පේ දිනේ මේ ලංකාවේ දිනන එක නෙවෙයි මට ඉප්පේ ලෝකේ ජය ගන්න. ඉතින් මට ඕනනේ පුළුවන් තරම් ඉක්මනට අන්තර්ජාතික තරගයකට සහභාගී වෙන්න. ඒක හරි පුදුමාකාර එකක්. ඒ කියන්නේ මේවා තමයි දෛවෝපගත සිදුවීම් කියලා කියන්නේ. දෛවයේ විසින් සමහර දේවල් කලින් හර ලස්සනට සැලසුම් කරලා තියෙනවා. හැබැයි අපිට ගේන්නේ සමහර දේවල් හදිස්සි දේවල් හැටියට. හදිස්සියක් නෑ. යා කලින් තුව හරි ලස්සන සැලසුම් කරලා දිලන්තමාලගම වුණා ශූරදාවකයව නිර්මාණය කරපු කතාවේ මූලාව. ඒ කතාව කියන්නේ කිව්වොත් අද අපේ මගේ ඊළඟ කතාවට යන්න බැරි වෙන්න හින්දා. එතනින් එහාට ඔහු අර යන ඉන්දීය තරඟ සංචාරය ඒකෙදි මොන දෙන විවිධාකාරයේ ගැටලු ඇඳෙන්න ඇවිල්ලා අඬලා ඒ සියල්ලත් දරාගෙන කොහොමද කඳුලින් පටන් ගත්තම සිනහවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා කතාවක්. අන්නේ හොඳට ඔප්පු කරලා අද වෙනකොට මම අර මුලින් කිව්වා වගේ ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකීය රේසින් සන්නාමය දිලන්ත කියන තැනට ඔහු අරගෙන ඇවිල්ලා තියෙනවා. තනිවම නෙමෙයි ඔහු යන හැම තැනකම ශ්‍රී ලංකා අභිමානය අරගෙන ගියා. ශ්‍රී ලංකා දජේ පෙරමුණෙහි තියාගෙන හිටියා. මොටර් රේසින් කියලා කිව්වම ඒක තමයි ප්‍රධානතම දේ. හැබැයි ඒක ගැන හිතනකොට එක පැත්තකින් ස්වීඩන්ලන්ත මේකේ පාලනය ඔන්බෝඩ් කියන එක සෑහෙන වැදගත්. ඒත් එක්කම මේක man and machine වැඩක්. පුද්ගලයා විතරක් පුද්ගල සාධකයේ විතරක් කොච්චර හොඳ රයිඩ් වුණාද නෑදාට ඕගේ වෙහිකල් එක ඔඩ සපෝට් කරන්නේ නැත්නම් වෙහිකල් එක කොච්චර හොඳ නවීන පන්නේ කුණු තරන්නේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩින ඩ්‍රයිවර් එකට ලෑස්ති නැත්නම් මේ සම්බන්ධය පිළිබඳ මේ සුසංයෝගීකම පැත්තකින් මෙකැනිසම් එකේ පැත්තකින් මම්සයගේ කාරණා මේක කොහොමද ලකින්නේ සම්බන්ධය එතම මේ දෙකම තියෙනවා. ඔකේ උද්දම ඩ්‍රයිවර් කෙනෙක් හරි හොඳ නැත් වාහනයක වල දිනන්න බෑ. ඒ වගේම හොඳම වාහනේ හොඳට ඩ්‍රයිව් කෙනෙක් ඉතිමත් එක්ක කරන් පිටි අර දිනේෂ් කිව්වා මේකේ දුකු ඉතින් තියෙනවා කමිට්මන්ට් එකක් කියලාට මේ අතාරින්න නැති ගැටි ඊට පස්සේ දරා ගැනීම ශක්තිය දැන් මේ ඉදාවගේ බලපුවාම මේ අරත් ඒකන්ට මෝටර් ස්පෝර්ට්ස් සම වැඩි ඉන්ටෙන්ස් ස්පෝර්ට් ඒක හේතුව තමයි දිනේෂ් දැන් අපි තරඟ වදිනකොට දැන් GT වගේ වාහනයක ඇතුලේ එන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 55 60ට ඒකට අපි රේසින් සූට් එක අඳලා අන්න වැඳලා හෙල්මට් එක අඳලා එන්හාන්ස් ඩිවයිස් දාලා මේ ඔක්කොමත් එක්ක වතුර බින්දුවක්වත් නැහැ. ඉතින් අපි පැයක විතර රේස් එකක් යනකොට ඉතින් අපි පටන් ගත්තේ ඉන්න අපිට මේ පැය ඉවර වෙනකල් තප්පරෙන් 10ක්වත් වෙන දෙයක් ගන්න හිතන්න වෙලාවක් නැහැ. දැන් අනිත් ක්‍රියාවල බලපුවම ඇත්තටම තියෙනවානේ. නවත්තන වට පිටපල්ල ගන්න නැත්නම් ක්ලික් කරන්න ඕන තරම් තියෙනවා. මේකෙම කිසිම පෑම හරියට ඉන්ටෙන්ස්. ඒකට පැයක් ඇතුළත මොකද්ද කරන්න තියෙන්නේ කියත් ඒකක් තමයි වේගය. අපි කාර් එක පාලනය කරගන්න ඕනේ. ඉස්සර එක්කනම ඉස්සර කරන්න ඕනේ. පස්සෙන් එක්කනම
එයා විශ්ල කරන්න එන්ඩ කරන්න ඕනේ. ඒ වගේම අපේ තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ අපිට යන ගමන් චෙක් කරන්න ඕනේ ඔයිල් ප්‍රෙෂර්ස්, වෝටර් ටෙම්පරේචර්ස්, ඊළඟට ස්පීඩ් එක, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ABS එක ප්‍රෙස් කරන්න ඕනේ, බ්‍රේක් වයර් ඇඩ්ජස්ට් කරන්න ඕනේ, ලැප් ටයිම් එක බලන්න ඕනේ. ඊට පස්සේ ලැප් ටයිම් එක අඳුනන් අපි කොහොමද ගණන් හදා ගන්න ඕනේ. මේ ඔක්කොම වේගය 200ට තමයි කරන්න ඕනේ. ඉතින් ඔගේ තියෙන most intense sport එක තමයි මොටර් දාවලිය. ඉතින් ඒකේ මම කියවගේ මැෂින් එක ඩ්‍රයිවිංට අමතරව මේක මෙකැනිකල් එකකට නම් වඩාත් වැදගත් වෙනවා. කියන්නේ අපි දැන් රෝ එකේම මිලිමීටරයක් වෙනස් වුණොත් අපි තප්පරයක් අඩු වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම එකම තුල මේක ටීම් වර්ක්. ඔය කියපු කතාව ඇතුලේ මූලික මතුවන කාරණාවක් තමයි මේ එනර්ජි මැනේජ්මන්ට් කියන එක. ශක්තිය කළමනාකරණය කරගන්නවා කියන එක. මේක වාහනයට විතරක් නෙවෙයි. පුද්ගල සාධකයේ අර කිව්වා වගේ පටන් ගන්නකොට තිබිච්ච එනර්ජියට වඩා මට හිතෙනවා ෆිනිෂ් එකනේ ලොකුම දේ. සමහර එතන තමයි ස්ටාර්ට් එකේ ලොකුම එනර්ජි නැති වෙන්න පුළුවන්. හොඳම එනර්ජි ඕන වෙනවා වාහනේ ටියුන් අප් වෙනවා වගේ පිකප් කරනවා වගේ. අපේ ශරීර ප්‍රමාණය මේකේ එනර්ජියට මැනේජ් කරගන්න ඕනේ. මේ දෙකම බලන්න. එකක් තමයි වාහනේ විසින් ඉල්ලා සිටින එනර්ජි මැනේජ්මන්ට් එක. ඒකට හරියන විදිහට එදා දවසේ රේස් එකේ සෙසු තරංකරුවන් අතරේ පවතින පරිසර සංග වහිනවා වෙන්න පුළුවන්, පායනවා වෙන්න පුළුවන්. මේකත් එක්ක මිනිස්යාගේ ශක්තිය කළමනාකරණය කිරීම. මේ දෙකම අල්ලගෙන මේක එක්ස්පර්ට් කෙනෙක් හැටියට ඔබට පුළුවන් කවද වෙනකොට තේරෙන්නේ. ඔය ඉතින් එනර්ජි එක තමයි ඇත්තටම තියෙන්න ඕනේ. කියන්නේ මේ අපේ මේ ශාරීරික සහ මානසික ශක්ති දෙකම. ඒකනේ එනර්ජි කියන්නේ. ඒකට ඇඟේ සහ මානසික ඒ කියන්නේ ෆිසිකල් ඇන්ඩ් මෙන්ටල් දෙකම තියෙන්න ඕනේ. නැත්නම් කවදාවත් හොඳ රේස් එකක් කෙනෙකුගේ මාර්ග කිව්වා වගේ ගණන් හදන්න තියෙන මේ ඔක්කොම කරන්නේ. ඒ වගේම තමයි වාහනේ සමහරවිට පර්ෆෝමන්ස් අඩු වෙන්න ඉඩ තියෙනවා. මේ කියන්නේ දැන් විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ කාර් එක මේ ඔක්කොම දරාගෙන ඉන්නේ බැටරි එක. බැටරි එක පොඩ්ඩක් හරි මේ that passive voltage එකම මේ ඔක්කොම අප්සෙට් වෙනවා. ඒකින්ද මේ බැටරි විශේෂයෙන් මේ එනර්ජි හොඳම ෆුවල් එක පාවිච්චි කළා. ඒ ඉන්ටර්නෙටෙන් හම්බෙන ප්‍රමාණය තියෙනවා. නමුත් එතනින් එහාට මේක අරගෙන යන්නේ බැටරි එක. ඒකත් අපිට විශේෂයි. මොකද අර කිව්වාගේ ගොඩාක් equipment තියෙන බැටරි වැඩ කරන්නේ. ඉතින් ඒවත් එක්ක කළමනාකාරීත්වය කරගෙන පැයක් තිස්සේ අඩුම රේස් එකක් පැයක් තිස්සේ මේ දෙකේම එනර්ජි එක පාවිච්චි කරනවා ජයග්‍රහණය කරන්න. එනර්ජි කිව්වම ලංකාවේ දැන් තාගෙත් මතකයේ තියෙන්නේ ශක්තිය කියන කාරණාවට වඩා එනර්ජි බැටරිය කියන කාරණා. ඔව් ඒ තැනට එනර්ජි කියපු ගමන් එනර්ජි බැටරි කියන තැනට වර්තමාන මාතෘකාව ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම එනර්ජි බැටරි පිළිබඳව සාකච්ඡා කරද්දී මේක මේ නිකම්ම බැටරියක් නෙවෙයි. අර කිව්වාගේ නිකම්ම බැටරි එකකින් මට හොඳයි. ඒ පාරේ 30ට 50ට. හැබැයි ඔබ වැනි දායකෙක් සපාරේ යනකොට මට උනත් සෑහෙන වැදගත්. එන හොඳ එනර්ජියක් තියෙනවා. සමහර දේවල්වල හදිස්සි ඉක්මනින් යාවිදී කල්පවත්ම අවශ්‍ය ග්‍රාෆ් දේවල් තියෙනවා. එහෙම බැලුවම එනර්ජි කියලා කියන්නේ නිකම්ම බැටරියක් නෙවෙයි. ඇත්තටම ලංකාවේ නිෂ්පාදනය කරාට මේ බැටරි එක ඇත්තම ජර්මන් තාක්ෂණය. ජර්මන් විද්‍යාඥයෙක් ඉන්නවා ඕවල්න ප්‍රසිද්ධ කෙනෙක් පේරලස් කියලා අල්තින් කෙනෙක්. ඇත්තට එතුමා තමයි මේ බැටරි එක ඩිසයින් කරේ. අපි දන්නවා වාහන වලට ප්‍රමිතියෙන් හොඳම එකක් තමයි ජර්මනි අනිත් එක තමයි ජපාන්. ඉතින් දැන් අලුත් තාක්ෂණයේ ගිරිගෙන වල බොහොම තියෙනවා. නමුත් පළමු අපිට කියපු ගමන් මතකෙට එන්නේ ජර්මනි සහ ජපාන්. ඉතින් මේ ජර්මන් තාක්ෂණයෙන් අපිට මේකේ ස්පෙෂල් අලොයිස් ඒ දිනවා මලකඩ ගන්න නැති වෙන්නේ. ඒ වගේම වතුර ලෙවල් එක බහින්න නැති වෙන්න අපේ මේ උෂ්ණත්වයට අපේ දේශීය එක්කොටම හරියන්න ගුණාත්මක භාවයෙන් ප්‍රමිතියෙන් තාක්ෂණික ඉහළම බැටරි එකක් තමයි මේ එනර්ජි බැටරි. ඒ විතරක් නෙමෙයි. ඒ වගේම ලංකාවේ කෙනෙකුට පාරේ ගන්න පුළුවන් මුත සාධාරණ විදිහකට ගන්න පුළුවන් ඉහළම ප්‍රමිතියේ බැටරි එකක් තමයි එනර්ජි බැටරි. ඔව් නැත්තම් සමහරවල්ලාට බැටරි එක යනකොට සාෆ්ට්වෙයාර් බැටරි බහින්න පටන් ගන්නවා බලන් ඉඳින් එහෙම නොවන ඒ දෙකම බැලන්ස් කරගන්න පුළුවන් විදිහට ඒ තමයි හොඳ සේවාවක් හොඳ කාර්යක්ෂමතාවක් ලබා දෙනවා වගේම දරන්න පුළුවන් මිලකට මේ සේවාව ලබා දෙන්න නැත්නම් මේ බැටරි එකක් ලබා දෙන්න ඕන කටයුතු කරමින් ඉන්නවා. දැන් ඊළඟ ප්‍රශ්නේ කොටස් දෙකයි. මොකද ඔබේ ජීවිතේ කොහෙන්ද දෙපැත්තක්ම සම්බන්ධ වෙන නිසා. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට බොහොම සාමාන්‍ය මිනිසෙක්ට ඔබේ අපේ ජීවිතේ බොහොම සාමාන්‍ය මේ තරුපන්තිය මිනිස්සෙක් නෙවෙයි එතන ඉන්න ඕන කෙනෙක් නෝ විතර ඉන්න ඔලේ බයි ගාලා ඉන්න කෙනෙක් හැටියට. එහෙනම් එතෙන් මේ එනර්ජි බැටරි වගේ ගත්තම
ලංකාවේ රේසින් වල තවත් අලුත් පරම්පරාවක් නිර්මාණය වෙනවා. අපිට අලුත් බලාපොරොත්තු නිරන්තරයෙන් එක්කාසු වෙමින් පවතිනවා. මේ වගේ අලුත් පරම්පරාවට මේ නිස්පෙක්ටිව් වන වගේ බලපායි. මේකෙන් තමයි මේ ප්‍රශ්නයන් කියන්නේ. සාමාන්‍යයෙන් මේ කඩපොලට යන තමන්ගේ දෛනික රාජකාරී කරන විනෝදිකාර්ය යන සාමාන්‍යයෙන් මොටරයක් පරිභෝජනය කරන කෙනෙක් පරිහරණය කරන කෙනෙක් එයාගේ එදිනෙදා වැඩ කටයුතු වලට මේ වගේ පවර්ෆුල් බැටරියක් යොදපු බැටරියක් කොහොම බලපායිද? රේසින් වලට ගත්තොත් ඇත්තටම ඒ වෝල්ටේජ් එක බයින් නැති මේක නැත්නම් ඔය හීට් එක වැඩි වෙනකොට එනර්ජි එක අඩු වෙනකොට වෝල්ටේජ් බයින් වෙනකොට ඇත්තටම වාහනේ හොස් පවර් එක අඩු වෙනවා. ඒකින්ද රේසින් වලදී අනෙක් ඒවා සමස්ත හැබැයි බැටරියෙන් තමයි මේ ඔක්කොම දුවන්නේ. ඒ කියන්නේ දැන් ECU එක එක්කොට බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක ඔක්කොම වැඩ කරන්නේ මේ බැටරියෙන්. බැටරිය ඒකට ඉහළම ගණනේ මුත්තම බැටරියක් තමයි පාවිච්චි කරන්නේ රේසින්. එතකොට ඒක රේසින් වලට විශේෂයෙන්ම බලපාන. ඒ වගේම තමයි සාමාන්‍ය ජීවිතය අපි ගත්තොත් දැන් ගොඩක් අයට තියෙන පෞලෝකාරී ජීවිතයත් එක්ක මේකේ වතුර චෙක් කරන්න, ඇසිඩ් චෙක් කරන්න, මේකේ ටෙම්පරේචර් වගේ බලන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඒකද ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් ඩ්‍රයිවර් කෙනෙක් ඉස්සෙල්ලාම බලලා බැටරිය දානවා. ඒව දැන් කරන්න විදියක් නැහැ. මේ අපේ ජීවන රටාවත් එක්ක ඒවත් එක්ක බාද්දි බැටරිය විශේෂයි. හිතන්නකො අපි යන ආදිසි වැඩකට මොකක් හරි යද්දී බැටරිය බහැලා ඔන්න කාර් එක නවතුනා කිව්වොත් එහෙම නැත්නම් ඕල්ටර්නේටර් එක charge වෙන බැටරිය බහැලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපිට අද අපි ජීවත් වෙන්න වෙලාවක් එක්ක ඔය ජීවිතයට වටිනාම දේ තමයි වෙලාව. වෙලාව අපිට ආපහු ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් කොච්චර හොඳ වාහනයක් තිබ්බත් බැටරිය හොඳ නැත්නම් කිසි දෙයක් නැහැ. ඒකින්ද මේ එනර්ජි බැටරි එක ලංකාවේ වැඩ. ඉතින් කියන්නේ මම ඇත්තටම මේ මම කවදාවත් හොඳ නැති දෙයක් මම දැකලා තියෙයි. මම කිසිම එකට සන්නාවම තානාපති වෙන්නේ නැහැ. හොඳ නැත්තම්. ඒ වගේම මම විශේෂයෙන්ම පල්මෙන් දැක්ුනේ දේශීය දෙයක්. අපේ මිනිස්සුන්ට ආදරය කරන්නේ අවුරුදු 10ක් අපේ ලංකාවේ පොඩියක් එක්ක යන්නේ. ඉතින් ඒකින්ද මම මේ පායනතුව ස්ටේට්මන්ට් එකක් දුන්නා. මේ එනර්ජි බැටරි එක තමයි ලංකාවේ නිෂ්පාදිත හොඳම මුදලකට ඉහළම ගානේ මේ ප්‍රොමිතෙන් ඉහළම බැටරි එකක් තමයි එනර්ජි බැටරි. මොකද ඔබ කියලා කියන්නේ කාලයක් තිස්සේ ලංකාවේ මොකද නමක් හදා ගන්නවා කියලා කියන වැඩේ ලේසි නෑ. නමක් හදාගත්ත කෙනෙක් ඒක කිසිම දවසක ඇදක් පළුත්තක් කරගත්තු නැති කෙනෙක්. ඊළඟ කතන්දරේ ඒ නම හදා ගන්නත් පුළුවන්. ඒ නම මේන්ටේන් කරනවා කියලා කියන වැඩේ. ඒ වගේම තමයි එතකොට ඔවුන් ඔබට සමාජ වටිනාකමක් තියෙනවා. ඔබ යම් කිසි නිෂ්පාදනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබ විශ්වාස කරන අපේ විශාල පිරිසක් තියෙනවා. ඔබ වැරදි දෙයකට ඔබ මූල ආරම්භයක් ගත්තොත් ඒක ඔබ විශ්වාස කරන බොහෝ පිරිසකට විශාල අසාධාරණයක්. ඉතින් ලංකාවේ අපිට විශ්වාසයක් නැහැ. ඔබ කවදාවත් ලංකාවට අසාධාරණයක් කරන කෙනෙක් නෙවෙයි. සාධාරණ යොමුනතරා වැඩිපුර කරලා අසාධාරණ සමහරවිට ලක් වෙච්ච මිනිස්සෙක් නිසා. ඒකින්ද ඔබ දන්නවා කිසි විදියකින් සමාජයට කරලා අසාධාරණයක් නොකළ යුතුයි කියලා. ඒ සම්මතයේ මත පිටා සිටමින් තමයි මේ පෙනී හිටීම කරන්නේ. දැන් මේක රේසින් වලටම ගැලපෙන ප්‍රශ්නයකින් ඒ. සමහර දේවල් උදාහරණ ගන්නකොට ගන්න විදියවනේ. සුභාසිතෙන් ලෝ වැඩ සකරාවෙන් ඔබේ උදාහරණ නම් වැඩක් නෑ මම. ඒ හින්දා මට ඔබේ උදාහරණයක් කොට රේසින් වලින්. අපි මේ එනර්ජි බැටරි එකක් රේසින් කාර් එකකට කම්පෙයාර් කරලා සංසන්දනය කරන්න හැදුවොත් මට මුලින් වුණේ කෙටුත්තා. ඔබ එනර්ජි බැටරි එක රේසින් කාර් වල මොන කාර් එකකටද මැච් කරන්නේ? ලැම්බෝගිනි. ඒ තරම්ද? ඔය ඇත්තටම ඉන්නේ මම වැඩිම කාලයක් ඇත්තට මම ලෝකෙ තියෙන හොඳම වාහනයක් යන්න වගේ ඉරලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ Toyota එකේ ඉන්නේ ඒකත් ඇත්තට මට වාහනයක් නමුත් මගේ ප්‍රියතම වාහනේ මම වැඩිම සූරතා ඒ වගේම වැඩිම රේස් ඉන්නේ ලැම්බෝගිනි. ඉතින් ඇත්තටම ලැම්බෝගිනි සමාන කරන්න පුළුවන් එනර්ජි බැටරි. අන්න ඒ වගේ ඉහළ තත්ත්වයක නිකන් ආවට ලැම්බෝ එකක් කියලා කියන්නේ ඉතින් ඉතින් එහාට තව කවර උදාහරණද? ඒ තැනටම කිව්වට පස්සේ නිලන්ත මාළගමුවේ කතාව කිව්වට පස්සේ ඉතින් හිතලා බලන්න දෙයක් නොමැති තරම් ඉහළ විශ්වාසයක්. මොකද නිෂ්පාදනයක් තියෙනවා. නිෂ්පාදනයෙන් කියන තාවකයක් වගේ සුපිරි තාවකයක් නිසා. ඒ නිසා එනර්ජි බැටරිය තරම වඩාත් තහවුරු කරගන්න කෙටි උත්තරේ ප්‍රමාණවත් කියලා හිතුවට නෑ මට තව ටිකක්. ඕනේ කෙනෙක් ඒකේ සමානයි. කොහොමද මේක ඊටම විශ්වාසයක් කියන්නේ? ඇත්තටම මම නිෂ්පාදන කර්මාන්තයන්ට කියන්නේ මම අපි මේ මම සන්නාම තානාපති වෙනකොට මම සාමාන්‍ය බලනවා ඔයලා කියන කිව්වේ. ගියාම ප්‍රමිතිය මම ජපානයේ ජර්මනියේ තියෙන ලෙවල් එකට තමයි ඒ තරම තමයි නිකට්ටිය හැමතේම හරිම පරීක්ෂාකාරීව ඒ වගේම දැන් එනර්ජි බැටරි එක පාවිච්චි කරන්නේ ඒ ආර්ජින සල්ෆරික් ඇසිඩ්. දැන් සාමාන්‍ය බැටරි වල පාවිච්චි කරන්නේ නෝමල් මේ සල්ෆරික් ඇසිඩ් එක. හැබැයි නමුත් එනර්ජි එකේ තියෙන විශේෂත්වය තමයි ලැබ් වල පාවිච්චි කරන
ඒ සල්ෆියුරික් ඇසිඩ් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි මේකේ ගුණාත්මක භාවය නැත්නම් ප්‍රමුඛ තමයි ශක්තියක්. ඔබේ කතාව ඇතුලේ උත්තර ඇතුලේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි මේක ඔබ සමාන කළා ලැම්බෝගිනි. ඒ කියන්නේ ඒ තරම් පවර්ෆුල්, ඒ තරම් විශ්වාසයි. සහ එතකොට මේක කියන්නේ ලංකාවේ මොටර් රේසින් වල ප්‍රමුඛයා ඉලන්තමාලගම් ඔහුගේ උදාහරණ තව කතාවක් තිබ්බා. ලංකාවේ ප්‍රධානතම සන්නාම තුනක් තිබුණා. එකක් තමයි ලැම්බෝගිනි කියන තැනටම ඔහු මේ එනර්ජි බැටරිය සංසන්දනය කරනවා. ඒ තරම් ඉහළ විශ්වාසයක් තියෙනවා. ඒ තරම් ඉහළ ශක්තියක් පිළිබඳව අපිට තොරතුරු හොඩුවවල් තිබෙනවා. ඒ කතාව කියන්නේ ඉලන්තමාලගම් වීම තමයි ඊළඟ කතන්දරය. ඊළඟ සහ විශේෂම කාරණාව තමයි ආතර්සි ක්ලාක්. ලෝකයේ හෙට දවස මොකක්ද කියලා ලංකාවේ අද ඉඳන් බලපු ඒ කාලේ හෙට දකින්න දවස ගැන කල්ැටිවම කියන ප්‍රෝගතනය කරන්න පුළුවන් මහා විශිෂ්ටම විද්‍යාඥයා. මේ තුන එක් වෙලා ආපු උදාහරණ මම හිතනවා මෙතනින් එහාට මේ ගැන තව හාරලා විමසන්න දෙයක් නැහැ කියලා කියන එක. ක්‍රීඩාව කියලා කියන්නේ ජය පරාජය දෙකම තියෙනවා. මට හිතෙනවා ජයග්‍රහණය දරාගන්නා එක නෙවෙයි පරාජය දරාගන්න එක තමයි ඒකට ලොකු කැපැසිටි එකක් තියෙන්නේ. ලොකු එනර්ජියක් තියෙන්න ඕනේ. දෙන්න මේක දරාගන්න විතරක් නෙමෙයි ස්මාර්ට් විදියට පරදී. ඔබ තමයි ලස්සන වචන විසඳන බල දෙන්න පුළුවන්. කම්මන එක නෙමෙයි ස්මාර්ට් විදියට පරදී. කරුණ ජයග්‍රහණයක් වගේ. ජයග්‍රහණයට අවශ්‍ය කරන පාදම මේ පරාජයයෙන් හදා. ඔබේ ඇඟට තියෙන එනර්ජි ඔබ කොහොමද මේ ජයග්‍රහණ වල පරාජයන් වලට ගන්න නැතිසරය. ඇත්තටම මම ජීවිතේ කියන්නේ ඉන්දියාවේ මොටර් පැද්දන් පස්සේ පළවෙනි ජපානයේ මොටර් රේස් එක ගියාම මම හරිම මේ හිතුවා මට දැන් මේක දිනන්න පුළුවන් ලංකාවේ මම දිනලා තියෙනවා මම දැනගෙන ඉන්නේ නැහැ උන්ගේ තියෙන ස්ටෑන්ඩඩ්ස්. ඉතින් මං ගිහලා රේස් එක ඇත්තම අන්තිමයා. ඉතින් එදා මම ඉගෙන ගත්තේ තමයි ජීවිතේ ජයග්‍රහණය කරනවට වඩා පරදින්න ඉගෙන ගන්නවා. පෙරදුනහම අත්තරනවන ගොඩක් අය. නමුත් පෙරදුනහම ඒක ජයග්‍රහණයට කොහොමද අපි වෙනස් කරගන්නේ? ඉතින් ඒක එදා මම හිතාගත්තා මේ මම මේක කරනවාමයි ඒ වගේම මේ පරාජය මම හිතා මොකක්ද කියන්නේ ආශිර්වාදයක් කරගත්තා. මේ කරගෙන තමයි එකින් ශක්තිය ලැබුණා. මේ ජයග්‍රහණ කරගත්තා. ඉතින් දැනුත් ඇත්තටම මේ මගේ ජීවිතේ 80ක් විතර 85ක් විතර හැම වෙලෙම ජයග්‍රහණය කරලා තියෙනවා. සාමාන්‍ය තරඟ. දැන් අන්තර්ජාතික තරඟ 1 2 3 බැලලා තියෙනවා 200ක්. එතකොට තරඟ ජයග්‍රහණය කරලා තියෙනවා 60ක්. ඉතින් අපි ජාතික ගිය 60ක් ලෝකේ ධනවත් ප්‍රබලත්ම නටුන ධනවත් ප්‍රබලත්ම මිනිස්සුත් එක්ක ඇත්තලා. පුංචි රටකින් ගිහින් අපි එක්ක ඇත්තම හරි ගෞරවයක්. ඉතින් ඒ කලමනාකරණය තියෙන තමුන්ගේ ඇතුලේ කාටවත් උගන්නන්න බෑ. ඉගෙනුවොත් ඒ උගන්නන එකට වඩා තමුන්ගේ ජීවිතය ඇතුලේ තමුන්ගේ මේ ඔක්කොම ඇතුලෙන් තියෙන්න ඕනේ. මේකෙන් තමයි අපි ජය පරාජය තෝරගන්නේ අපි ජීවිතේ ගෙනියන්න ඇති. හැබැයි මොන පරාජයකට ආයෙ ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ එනර්ජි එකෙන් තමයි. ඒක පයිදන්නේ ලෝකේ ඉන්න ක්‍රීඩක ගොඩකට වඩා මොකද තියෙනවා. මොකද අනිකට පාස්කම් ගොඩක් තියෙනවානේ තියෙන ස්පන්ද. ඒකට ට්‍රැක් එකට අපි මේ සියලු දේ මට ඔය සියලු දේ නෑ. ඒකට තියෙන දේවල් 10ක් දෙන්න. නමුත් ජයග්‍රහණය කරන්න. ඒකයි තියෙන විශේෂත්වය. දැන් අපි එක සමානව තිබිලා අපි ජයග්‍රහණය කරනවට වඩා අපිට ගොඩක් අඩුවෙන් උනලා කරපුවාම ඒක අන්තිමට අපේ ආත්ම තෘප්තියනේ අපි ජීවිතේ වැටීම විඳින ආත්ම තෘප්තිය. ඒකයි මම කියන්නේ ලෝකේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් වැටීම ආත්ම තෘප්තියක් ගැන සන්තෝෂම ජීවත් වෙන මිනිස්සෙක් තමයි මම. ඉතින් එනර්ජි එකක් වෙනවා. එනර්ජි බැටරි එකක් වෙයිමයි. ඉතින් ඒකට තියෙන්නේ මම වගේම දැක්ම. ඒකින් නම් මම හරි මාතේට ඒක ඔක්කොටම වඩා මේ විශේෂයෙන් කියතෝනේ ලංකාව ගියාම ලංකාව කියන මම අව탁සිරු කරා. මිනිස්සු. දැන් එනර්ජි කියපුවාම ඇත්තට ඒක දිගන ලංකාවට කියලා අව탁සිරු කරන්න පුළුවන්. හැබැයි අපි අපේ රටේ මිනිස්සුත් අපිට දැනගන්න ඕනේ අපේ රටේ තියෙන ලෝකෝටම පලද්දන්න පුළුවන් දේවල් නම් වගේ. තවත් ජයග්‍රහණ වෙනවා. ඒ වගේම එනර්ජි බැටරි එකත් එහෙමයි. මේක මේ ලංකාව හැදුවා කියලා අව탁සිරු කරන්න එපා. අපේ රටේ නම් දැන් ජර්මනිය, ඉතාලිය, ජපාන, චීන එකට ඔක්කොම කරන්නේ තමුන්ගේ දේවල් අගේ කරලා. එනර්ජි බැටරි එක අපි අව탁සිරු කරන්න එපා. ලෝකේ ඉහළම ප්‍රවෘත්තියෙන් තියෙන බැටරි එකක්. ඉතින් අතන අපි පේ දේ දැන් මම දෙන්නේ අපේ දෙන්නේ දැන් මොන කාලෙද දැන් ලංකාව පොඩි ගන්න විශේෂ ශ්‍රී ලංකාවේ වුණත් මම දානවා බෑ නියතමාංශික. ඒ වගේ එච්චර මම ගත්ත එකක් තමයි එනර්ජි එක. ඉතින් ඒක මම හිතන්නේ අපේ අගය කරන්න අපේ පාරගොයින් ප්‍රශ්න අරන් බලන්න පාවිච්චි කරලා බලන්න ඒකට වෙනස තියෙනවා. ඔය කියන්නේ දේශීය කියලා සමහරුන්ට එනවා වෙන අදහසක්. ඕක හරියට වර ඒක සිංහල වචනේට වඩා ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් ගියාම ඉන්ටර්නැෂනල් කොම් හරි. ලෝකල් කියලා කිව්වම අපේ පොඩි අදහසක් තියෙනවා ලෝකල් කියලා කිව්වම. ඕහෝ. එහෙනම්
එහෙම අර පළපදියම් වෙච්ච සමහර දේවල් තියෙනවනේ පරිභාෂිත වචන මාලාවන ලෝකල් කියන අයින් කරනවා. අපේ රටේ එක දේශීය නිෂ්පාදනයක්. හැබැයි සමහර වෙනවා දේශීය නිසා යම් අඩුවක් ඇති කියලා හිතන නෑ ඔබ හිතන පතන විදිය පවා වෙනස් කරන්න පුළුවන් විදිහේ බැටරියක් කියන එක තමයි මේ කතාව ඇතුලේ දකින්න පුළුවන්. හම්බ වෙන්නේ. ඊළඟ එක තාක්ෂණ අපි බොයිලා විශේෂ නිර්මාණ කරන මිනිස්සු 60ට අඟලේ බෑවකට ඇලවේලි හද මිනිස්සු ලෝකයක්ම විත වෙනවා කොහොමද 70ක් ඇතුළත අඟලක් විතරක් හරියටම ස්ලොප් එක තියලා මේ දේවල් හැදුවේ කියලා. ඒ වගේ මහා විහාර හැදුවම කොහොමද මේ වගේලා බහින්නතු මේ පොළවේ හැදුවේ කියලා. මේ කුඹුරියායවල දැක්කම වාරි කර්මාන්ත දැක්කම ඒ විශිෂ්ටත්වය තමයි මේ නැවත වතාවක් වර්තමානයේ අපි දකින්න ඉන්නේ. මම ආපහු වෙනවා අර ඉස්සලා වගේ ප්‍රශ්න. කියන්නේ එනර්ජි එක කියන කිව්වා. බෑටරියේ ප්‍රධාන දේ මහා පුදුමාකාර ශක්තිමත් මොහොතේ මිනිස්සු තුළ තියෙන ශක්තිය මොනවා හරි දෙයකට ගණන් කරන්න පුළුවන් විදියට අපි හිතමු මේක මනින්න පුළුවන් මොකක් හරි මීටරයක් හදුවා කියලා. එහෙම බැලුවම ඩිලන්තගේ ශක්තිය කොච්චරක් කියලාද ඩිලන්ත මෙහිදා. මේම දැන් කියනකොට මේක මම හිතන්නේ මේ මම අද තමයි ඉස්සෙල්ලාම කියන්නේ. මම හිතන්නේ මෑන්වත් 100ට එහාම වල තියෙන්නේ. ඇත්තටම මල්ලි අද වෙනතුරු ලංකාවේ තමුන්ගේ මෙදලේ ලෝකේ ලංකාවට වැඩිම ජනප්‍රියතාවයක් නැත්තම් කීර්තියක් ලබා දීලා දෙන්නේ මම. ඒක ඉතින් දැන් අපි අනෙක් ක්‍රීඩාවලට උදව් කරනවා එහෙම නැත්තම් ගෙවනවා. නැත්නම් මම ඒක දිගටම අවුරුදු 40 ගණන් තිස්සේ ලංකාවම ඉහළින්ම තියලා දෙනවා. මගේ වියදම මම පැය 20ක් විතර වැඩ කරලා අමාරුවෙන් අප් කරලා ඒ තත්ත්වයට ගෙනා දෙනවා. දැන් ඇත්තටම එනර්ජි එකෙන් දැන් මට ඒකට අවුගාන තිස්සේ දැන්කට උදව් කරනවා. ඒක අපේ ලංකාවේ ඇත්තට මේකට කරන්නේ මේ ලන්තමාලම නෙමෙයි ලංකාව දැන් මම ගියාම රේස් එක කියන්නේ දිලන්තමාලකම කියලා ශ්‍රී ලංකාව. ඉතින් ඒ නාමයට ගෙනියන්න උදව් කරන කට්ටියක් තමයි එන්නේ. ඉතින් මම ඒකට අල්ම ඒකට අපි වගේම දේශප්‍රේම කට්ටිය වගේම ආදරේ රටේ කියන දේ ඉහළටම ගෙනියන්න දන්නවල නැහැ. ඉතින් ඒ කට්ටියත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් මට මේ ලෝකෙ දැන් මේ අවුරුදු දෙක තුන ජය ගන්න ලෝකෙට අපේ ලංකාවට කීර්තියක් ගෙන දෙන්න අභිමානයක් ගෙන දෙන්න විශේෂයෙන් උදව් කරන කට්ටියක් තමයි. එනර්ජි. ඒ කියන්නේ ලංකාවේ වර්තමානයේදී කවුරු හරි එනර්ජි මනින්න උපකරණයක් හැදුවොත් ඒ දර්ශකයේ ඉහළම කෙලවර දාගන්න වෙන්නේ ඩිලන්තල වගේ මිනිස්සුන්ගේ. මෙන්න මේක තමයි සම්මතය, මේක තමයි ලෙවල් එක. ඉතින් එහාට තමයි ගණන් හදාගෙන එන්නේ. රයිකෝමීටර් හදාදී අයින්ස්ටයින්ලා වගේ මිනිස්සුන්ගෙන් පටන් ගත්තා වගේ තමයි එන කතාව. කොහොමද ඔබ මේ තරම් වටිනා මානසික බවට පරිවර්තනය වෙන්නේ? ඔබ කොහේ ගියත් අපේ දේශීය වාරක්කාර විශේෂයෙන්ම වැඩ කළේ ජාත්‍යන්තරේ. හැබැයි පපුව ඇතුලේ පොළවේ පය ගහලා හිටියේ ශ්‍රී ලංකාව කියන මේ ආදරණීය දූතක එකට. ඒ හින්දා දේශීය දේ ජාත්‍යන්තරව අරගෙන ගිය ලංකා විශිෂ්ටයක් ඇහිට අපි බෝධ ඒ ආඩම්බරය අපිට ඔබ ගැන තියෙනවා. ඔබට මොකද දෙන්නේ? එනර්ජි බෑග් දේශීය නිෂ්පාදනයක් හැටියට. හැබැයි ජාත්‍යන්තර නිෂ්පාදනයත් එක්ක ඉහළ බරපතල තියෙනවා. අර වගේ දෙයක් කරන දේශීය මහසෙක් හැටියට මේ වගේ දෙයක් කරන දේශීය නිෂ්පාදනය කරනකොට ඇත්තටම අපි දැන් අත්‍යවශ්‍යයෙන් කියන්නේ ඉතින් ළඟදීම ලෝකයේ ප්‍රබලවත්ම රටවල් ජනවත් රටවල එනර්ජි බැටරි එක අපි අලෙවි කරන් තමයි දැන් සැලසුම් කරගෙන යන්නේ. ඉතින් ඒක වෙනවා 100ක් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තුවක් තියෙනවා ඒක වෙනවා. අපි හිතුවත් හැමදාම කරන්න පුළුවන් එනර්ජි බැටරි එකේ සියලු දෙනාමත් එම අපි ඉන්නේ මේ ලෝකේ මම ජයගත්තා වගේ එනර්ජි බැටරි එකෙන් අපේ ලංකාවේ නිෂ්පාදනයක් ඒ තරමට ඇත්තටම ගිහිල්ලා හරි අඩුයි. කියන තේ වගේ දේවල් තියෙන ඒවා ලංකාවේ දැවෙන දේවල් නෙවෙයි. ඊට අමතරව එහෙම නිෂ්පාදනයක් ඇත්තටම මේ අපි හොයාගත්ත අත්‍යන්ත අපේ ලංකාවේ මානවත් ඒ වගේ ඊට පස්සේ නිෂ්පාදනය ඇත්තටම හරි අඩු වුණා. කවුරුත් මේ ගැන මාන්සුන් නැහැ. දැන් ඔය මාන්චි බිස්කට් වගේ නේ බිස්කට් වගේ දේවල් නමුත් මේ වගේ තාක්ෂණයෙන් හදපු දෙයක් ඒ තත්ත්වයට ගියේ නැහැ. ඉතින් මම හිතනවා එනර්ජි එක මමත් ඒකට පුදුම සහයෝගයක් දෙනවා. මට පුළුවන් තරම් කරලා අපි ලෝකේ ධනවත්ම ප්‍රබලවත් දන්වල වල මේක අලෙවි කරන්න ළඟදීම පටන් ගන්නවා. එතකොට ඒකත් යන්නේ අර එනර්ජි එකට වඩා it's a ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් කියලා. ලංකාවේ නිෂ්පාදනයක් කරන මොකද අපි වගේ පුංචි රටකින් යද්දී ඒ කට්ටිය ඒ නිෂ්පාදන නාමයට වඩා කියන්නේ මේ රටේ නිෂ්පාදනය. ඉතින් ඒක එනර්ජි එකයි මම හිතනවා අපිට යාවුල් දෙක තුනක් තමයි ඉහළ මට්ටමක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් අයත් කීර්තිනාමය හම්බෙන්නේ ලංකාව.
සායක ආර්ථිකය කාරණාවත් ඒ වගේම අපිට ඩොලර් අවශ්‍ය කාලය වගේ එක අපි ඉන්නේ ඉස්සරහට ලංකාව යෝධ සංවර්ධනයට යන්න නම් මේ මෙකැනිසම් එක හරියට ක්‍රියාත්මක කරන්න නම් රුපියල් වලින් නෙමෙයි ඒක ඩොලර් වලින් පරිවර්තනය විය යුතුව තිබෙන නිසා ජාතික ආර්ථිකයට පවා මේක සෑහෙන වැදගත් එකක්. ඒ කියන්නේ තාමත් සිලෝන් කියන නාමයේ අර රටේ නම විශ්වාස කරලා පරිහරණය කරන සිලෝන් ටී වගේ තැනකට එනර්ජි නාමය අරගෙන යන්න පුළුවන්. අන්න ඒක තමයි එනර්ජි මේ සම්පූර්ණ එනර්ජියම යොදමින් ඉන්නේ. එනර්ජි තිබු පමණින් ඔහේ විසි කරලා අතපය දිග හරලා එහිමේ දාන එක මේක කළමනාකරණය කරලා පරිහරණය කරන එක තමයි වඩා වැදගත්ම දේ. මොකද ලෝකේ ප්‍රකට කියමනක් තියෙනවා ශක්තිය නෙමෙයි යුක්තිය. යුක්තිය තමයි ශක්තිය. ඒ නිසා තමන් තුළ ශක්තිය තිබු පමණින්ම ඒකෙන්ම ගොඩ යන්න බෑ. ඒක හොඳ මනුස්සකමක් ආවරණයක් මේ සියල්ල තියෙනවා. වර්තමානයේදී මේ ශක්තියත් එක්ක හැප්පෙන්න බලාපොරොත්තු වෙන තරුණ පරම්පරාව මොනවද අදහස? ඇත්තටම ජීවිතයට කරන්න බෑ කියන දෙයක් නෑ ඒක මම ඔප්පු කරලා තියෙනවා. ඒකත් තමයි අපි අභිමාණයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි අවංකකම තියෙනවනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම විනය. දැන් අපේ රටේ ගොඩක් අය දැන් විශිෂ්ට ක්‍රීඩකයෝ ඉන්නවා. ගිහිල්ලා හැබැයි කාලෙකට පස්සේ ඒකත් නැති වෙනවා. නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි කැපකිරීම. ඒ වගේම අර තමුන්ගේ රටේ කීර්තිමත් තියාගන්න තියෙන අනෙක් තමයි විනය. ඉතින් මේ සියල්ලත් එක්ක ජවය අර එනර්ජි එක තියාගන්න කියලා කියන්නේ. එතකොට අපි ජීවිතේ කවදා පරදින්නේ නැහැ. අපේ මනුස්සකම අරවන්ක විනය තියෙන්න ඕනේ. දක්ෂකම විතරක් තිබ්බට මදි. මේ සියල්ල එක්ක අවුලන තමයි අපේ ජීවිතේ ගොඩ ගන්නලා එනර්ජි එක හැමදේම තියා. අද ඇත්තටම මේක සෑහෙන වටින කතාවක්. ඒක ජීවිතයත් එක්ක ජීවිතානුබද්ධ කතන්දරයක් වන නිසා තමයි. මේක රේසින් වලම කතාවක් වුණා නම් මේක අදාළ වෙන්නේ සීමිත පිරිසකට විතරයි. නමුත් ජීවනය කියන මේ ධාවනයේ ඉන්න හැමදෙනාටම මේ කතාව වැදගත් වෙන නිසා මම විශ්වාස කරනවා අපි ඔබත් එක්ක බොහොම වැදගත් කාල සීමාවක් ගත කළා කියලා. මේ කතාව සාරවත් කරන්න පුරවන්න ඔබ වගේ කෙනෙක් අද දවසේ අපි වෙනෙන් ආවත් බොහොම ස්තුතියි. නිරන්දය ඉස්සරහා ඊළඟ අවුරුද්දේ කැලෙන්ඩර් ඉයර් එක තවත් අලුත් අපි ගොඩක් එක්ක ඉන්නේ ලංකාවේ දජය ලංකාවේ ජාතික ගීය ජාත්‍යන්තරේ රාව ප්‍රතිරාවලින් වන්න අපිට තවදුරටත් ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එනර්ජි තමයි ඔය හැම දේශනාවකම. හොඳයි. බොහොම ස්තුතියි ප්‍රියහිතවතුනි. අපි සමුගන්නවා ඔබෙන් අදට නැවතත් හමු වෙනවා මේ වගේම සුවිශේෂී විශේෂාංගයක්.